කොහොමද ඔයාලට? ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ලස්සන බිය මූණ ගොතා ගන්න විදිහ. අපිට නිතරම පොඩි බබාලගේ ඇඳුම් වලට මෙන්න මේ බිය මූණ ඕන වෙනවා. ඉතින් ඒක ගොතා ගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඒකට අපිට මෙන්න මේ කලර්ස් තුනෙන් වූල් තුනක් ඕන වෙනවා. මම අද මේ අරන් තියෙන්නේ මිල්ක් කොටන් වූල් එක. ඒකත් එක්ක මං 3mm crochet hook එකයි ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ඉඳි කට්ටක් අපිට ඕන වෙනවා වූල් එක දාන්න පුළුවන් size ඉඳි කට්ටක්. දැන් අපි බලමු මේක ගොතා ගන්න විදිහ. මුලින්ම magic ring එකක් දාගෙන chain දෙකක් දාගන්න. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. ඊළඟට චේන් 3ක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ චේන් 3 දාපු ස්ටිච් එකටම තව ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. එතකොට එතන ඔක්කොම ඩබල් ක්‍රොෂේ දෙකයි. ඊට පස්සේ අනිත් හැම ස්ටිච් එකකටම ඩබල් ක්‍රොෂේ දෙක ගානේ දාගන්න ඕනේ. එතකොට අපි පළවෙනි රවුන්ඩ් එකේ ගෙතුවේ ඩබල් ක්‍රොෂේ 12යි. දෙවෙනි රවුන්ඩ් එක ඉවර වෙද්දී ඔක්කොම ඩබල් ක්‍රොෂේ 24ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආපහු ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. ඊළඟට අපි ස්ටිච් 9කට මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එක ගානේ දාගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ 7ක් දාගන්න ඕනේ. එකම ස්ටිච් එකට තමයි මේ ඩබල් ක්‍රොෂේ 7ම දාගන්නේ. මේකෙන් තමයි අපි අර කන කොටස හදාගන්නේ. හරි දැන්
ඩබල් ක්‍රොෂේ 7 ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ ඊළඟ ස්ටිච් 4ට ආපහු ස්ලිප් ස්ටිච් 4ක් දාගන්න. ඊට පස්සේ ඊළඟ ස්ටිච් එකට ආපහු ඩබල් ක්‍රොෂේ 7ක් දාගන්න ඕනේ. එකම ස්ටිච් එකට තමයි මේ ඩබල් ක්‍රොෂේ 7ම දාගන්නේ. ඊට පස්සේ ආයෙම අනිත් ස්ටිච් 9ටම මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් 9ක් දාගන්නවා. දැන් අපේ මූණ කොටස හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉතුරු කොටස් ටික හදාගන්න. ඊළඟට අපිට මෙන්න මේ වගේ සුදු පාට වූල් එකක් ඕන වෙනවා. මේකෙන් දැන් අපි ගොතා ගමු. මේකෙන් මුලින්ම ගොතද්දී ආපහු මැජික් රින් එකක් දාගෙන ඒකට චේන් දෙකක් දාගන්න ඕනේ. ඊළඟට මැජික් රින් එක ඇතුළට ඩබල් ක්‍රොෂේ 12ක් දාගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරලා යාන් එක කපා ගන්න. ඊළඟට අපි නහය කොටස තමයි හදාගන්න හදන්නේ. ඒකට මෙන්න මේ වගේ කළු පාට වූල් එකක් ඉදි කටට දාගෙන ඊට පස්සේ අපි දැන් මෙන්න මේ විදිහට නහය කොටස හදාගන්නවා. ඔයගොල්ලෝ බලාගන්න වීඩියෝ එකේ මෙන්න මේ විදිහට හදාගන්න. නැත්නම් ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක හදාගන්නත් පුළුවන්.
මෙන්න මේ විදිහට ඒක හදාගන්න. ඊට පස්සේ මේක අපි මේ මූණ කොටසට සම්බන්ධ කරගන්න ඕනේ. මේක ඔයාලට ඕන නම් මහල සම්බන්ධ කරගන්නත් පුළුවන්. මම මේක සම්බන්ධ කරගන්නේ මෙන්න මේ ගම් එකෙන්. ඔයාලට ඉතින් කැමති විදිහකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි S2 තමයි හදන්නේ. ඔයාලට මේ S2 හදද්දී ඕනනම් half beat දෙකක් දාන්නත් පුළුවන්. හැබැයි පොඩි බබාලගේ ඇඳුම් වලට මේක දාන නිසා මම නම් half beats දාන්නේ නැහැ. මම වූල් එකෙන්ම තමයි මෙන්න මේ විදිහට S2 හදාගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහක් පාවිච්චි කරන්න පුළුවන්. සම්පූර්ණ මූණම හදලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි එතකොට තියෙන්නේ. ඉතින් ඔයාලට මේක චූටි බබාලගේ ඇඳුම් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපුවාලා හැමෝටම ගොඩක් ආදරෙයි. එහෙනම් මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.